සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාභී ඔයාලා හැම දෙනෙක්වම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අස්සසුම පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට සුබම සුබ ආරංචියක් අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න අද වීඩියෝ එක අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් මොකද කියනවා නම් පළවෙනි අදියරේ සහ දෙවන අදියරේ සියලුම ප්‍රතිලාභීන්ට අස්සසුම මැයි මාසයේ මුදල් සම්බන්ධයෙන් වැදගත් වෙන තොරතුරු කිහිපයක් අරගෙන අවිල්ලා තියෙනවා. වීඩියෝ අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් ඒ වගේම තව පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. මෙන්න මේ වගේ අස්සසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැන ගැනීමට නම් අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න subscribe කරලා ඉතින් අපේ Facebook පිටුවත් අනිවාර්යයෙන්ම follow කරලා එකතු වෙන්න. ඉතින් මොකද කියනවා නම් අස්සසුම සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දාපු සැනින් අපි වෙබ්සයිට් වලින් හොයලා ඔයාලව දැනුවත් කරනවා. ඉතින් ඔන්න ගොඩක් දෙනෙක් මගෙන් අහපු දෙයක් තමයි මැයි මාසයේ මුදල් සම්බන්ධයෙන් තොරතුරු සියල්ලම අරගෙන එන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මැයි මාසයේ මුදල් වැඩියෙන් ලැබෙයිද? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක්. කවදද අපිට සිස්ටම් එකකට ලැබෙන්නේ? ඒ වගේම බැංකු ගිණුම් වලට කවදද ලැබෙන්නේ? ඔන්න ඔය වගේ ප්‍රශ්න ගොඩක් අහලා තිබුණා. ඉතින් ඔන්න පිළිතුරු අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් ඔන්න මැයි මාසෙට නම් කාටවත් මුදල් වැඩියෙන් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ මුදල් වැඩියෙන් ලැබුණේ අප්‍රේල් මාසෙට විතරයි. ඉතින් අප්‍රේල් මාසේ අවුරුදු දීමනාවක් වශයෙන් තමයි ඒක වැඩි කරේ. ඉතින් ඔයාලා දන්න ඇති ගිය අවුරුදු වල අප්‍රේල් මාසේ අවුරුදු බඩු මල්ලක් තමයි ලබා දුන්නේ. ඉතින් මේ මාසේ බඩු මල්ලක් ලබා දෙන්නේ නැතුව ඔයාලගේ අස්සසුම දීමනාව වැඩි කරලා තමයි ලබා දුන්නේ. ඉතින් ගොඩක් දෙනෙක්ට අප්‍රේල් මාසයේ දීමනාව වැඩියෙන් ලැබුණු දීමනාවත් එක්ක ලැබිලා තිබුණා. ගොඩක් දෙනෙක්ට ලැබිලා තිබුණේ නැහැ. ඒ ලැබිලා තිබුණේ නැති කට්ටියට කරන්න ඕන දෙයක්ද, කරන්න ඕන මොනවද, කරන්නේ කොහොමද කියලා මම මගේ වීඩියෝ කරලා තිබ්බා මගේ channel එකේ. channel එකට ගිහිල්ලා බලන්න පුළුවන්. ඔයාලා හැම කෙනෙක්ටම channel එක ඔබලා ගිහිල්ලා subscribe කරලා බලන්න. අනිවාර්යෙන් මේවා ලැබුණේ නැති කට්ටිය. ඉතින් ඔන්න ඔයාලට මැයි මාසයේ දීමනාව කොහොම වුණත් ඔයාලට 7 8 9 වෙනකොට සිස්ටම් වල බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි අනිවාර්යෙන්ම සිස්ටම් එක අප්ඩේට් වෙච්ච ගමන් වීඩියෝ එකක් අරගෙන එනවා. එතකොට මේ වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාට ID නම්බරේ විතරක් ගහලා ඔයාගේ සිස්ටම් එක මුදල් වැඩිලාද කියලා චෙක් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් රැඳිලා ඉන්න YouTube නාලිකාව සමග සහ Facebook පිටුව සමග ඉතින් මොකද කියනවා නම් අපි අනිවාර්යෙන්ම සිස්ටම් එක අප්ඩේට් වෙච්ච ගමන් අරගෙන එනවා වීඩියෝ එකක්. ඉතින් තවම සිස්ටම් එක කාගවත් අප්ඩේට් වෙලා නැහැ. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න එපා. අපි ඔයාලව දැනුවත් කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලලා ඔයාලගේ ප්‍රශ්න අනිවාර්යයෙන්ම කමෙන්ට් කරගෙන යන්න. අපි ඉදිරි වීඩියෝස් වලදී පිළිතුරු අරගෙන එන්නම්. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක පුළුවන් තරම් යාළුවන්ට ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.